ඔයාටත් පෑ ගානක් සමහර විට දවස් ගානක් පොත දිහා බලාගෙන එකම දේ කියෙව්වත් එක්සෑම් හෝල් එකට ගියා මුකුත් මතක නැති වෙනවද? හැමෝම කියන්නේ මහන්සිලා පාඩම් කරන්න කියලා. හැබැයි කවුරුත් කියන්නේ අපි කොහොමද ස්මාර්ට් විදිහට මතක තියාගන්න කියලා. අපි හැමෝම කරන ලොකුම වැරද්දක් තමයි පැසිව් රීඩින් කියන්නේ. ඒ කියන්නේ නිකම්ම පොත දිහා බලාගෙන කියවන එක. හැබැයි අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ලෝකේ පුරාම ඉන්න හොඳම ස්ටුඩන්ට්ස්ලා තමන්ගේ මතකය 100%කින් වැඩි කරගන්න පාවිච්චි කරන විද්‍යාත්මකව ඔප්පු කරපු ඇක්ටිව් රීකෝල් ක්‍රමයක් ගැන. ඒ තමයි බ්ලර්ටින් මෙතඩ් එක. අපි මේ බ්ලර්ටින් මෙතඩ් එක කරන්නේ කොහොමද කියන්න කලින් අපි බලන්න ඕනේ ඇයි මේ ක්‍රමය මෙච්චර සාර්ථක කියලා. සාමාන්‍යයෙන් අපි පාඩම් කරද්දී කරන්නේ මොළයට තොරතුරු ඇතුළත් කරගන්න එක. ඒ කියන්නේ ඉන්පුට් එකක් වෙන එක. හැබැයි එක්සෑම් එකේදී සිද්ධ වෙන්නේ අපේ මොළයේ තියෙන තොරතුරු එළියට ගන්න එක. ඒ කියන්නේ අවුට්පුට් එකක් වෙනවා. එතකොට බ්ලර්ටින් මෙතඩ් එකෙන් කරන්නේ ඔයාගේ මොළේ ලාවා ඒ තොරතුරු අවුට්පුට් කරගන්න කලින්ම ඒකට ප්‍රැක්ටිස් එකක් කරන එක. බ්ලර්ටින් මෙතඩ් එකේ පළවෙනි පියවර තමයි ඔයා ඉස්සෙල්ලාම ටොපික් එකක් තෝරගන්න. ඒ කියන්නේ ඔයා පාඩම් කරන්න යන තියරි කොටස තෝරගන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් කිසිම බාධාවක් නැතුව ෆෝන් එක පැත්තකින් තියලා ඒක හොඳට අවධානයෙන් තේරුම් ගන්න උත්සාහ කරන්න. මතක තියාගන්න මේ වෙලාවේ ෂෝට් නෝට් හදන්න යන්න එපා. ඒ වගේම ලියන්න මුකුත් කරන්න යන්න එපා. ඔයා මේ වෙලාවේ පාඩම තේරුම් ගන්න එක තමයි කරන්න ඕනේ. දෙවන පියවර තමයි ක්ලෝස් ද බුක් කියන්නේ. ඒ කියන්නේ ඔයා කරන්න ඕනේ ඔයා කියවපු නෝට් පොත සම්පූර්ණයෙන්ම වහලා පැත්තකින් තියෙන එක. ඔයා මේ පියවරේ කරන්න ඕනේ ඔයා කියවපු පොත වහලා තියෙන එක. තුන්වෙනි පියවර තමයි blurt it out කියන්නේ. ඔයා කරන්න ඕනේ කොලේකුයි පෑන්කුයි අරගෙන ඔයා අර කලින් පාඩම් කරපු තියරි කොටස් ඒ කොලේ ලියන එක. ඉතින් මේකට තමයි කියන්නේ blurt it out කියලා. ඉතින් ඔයාට පුළුවන් කීවර්ඩ් පාවිච්චි කරන්න, ෆ්ලෝ chart පාවිච්චි කරන්න. ඉතින් ඒ විදිහට ඔයා ඒ කොලේ ලියන්න ඕනේ. හතරවෙනි සහ වැදගත්ම පියවර තමයි spot the gaps කියන්නේ. මේක තමයි මේ මුළු ක්‍රමයේම තියෙන වැදගත්ම දේ. දැන් ආයෙත් ඔයා කරන්න ඕනේ ඔයාගේ ප්‍රධාන නෝට් එක හරි පොත හරි දිගහැරලා ඔයා ලියපු කොලෙත් එක්ක සංසන්දනය කරන්න. ඔයාට ලියන්න අමතකුණු කරුණු වැරදුණු තැන් ඔයා රතු පාට පෑනකින් ඒ කොලේම හිස් තැන් වල ලියන්න. දැන් ඔයාට පැහැදිලිව පේනවා ඔයාගේ මොළයට හොඳට මතක හිටින තැන්. ඒ තමයි ඔයා නිල් පෑනෙන් හරි කළු පෑනෙන් හරි ලියලා තියෙන්නේ. ඒ වගේම ඔයාට එක්සෑම් එකේදී අමතක වෙන ඉඩ කඩ තියෙන ටික තමයි ඔයා රතු පාට පෑනෙන් ලියලා තියෙන්නේ. මේ බ්ලර්ටින් මෙතඩ් එකේ තියෙන වාසිය තමයි ඔයාගේ කාලය ඉතිරි වෙන එක. ඒ වගේම ඔයා රිවිෂන් එකක් කරද්දී ඔයා ආයි මුළු පොතම කියවන්න ඕනේ නෑනේ. ඔයා අර රතු පාටින් ලියපු අමතක වෙච්ච කොටස් ටික විතරක් හොඳට බලාගත්තම ඇති. ඉතින් මේක ඔයාට වැදගත් වෙන ඔයාගේ මතකයේ තියෙන දුර්වලතෙන් හඳුනා ගන්න. ඉතින් ඊළඟ වතාවේ පාඩම් කරන්න වාඩි වෙද්දී නිකම්ම කියවින්න නැතුව මේ බ්ලර්ටින් මෙතඩ් එක try කරලා බලන්න. මුලින්ම ටිකක් අමාරු වගේ දැනේ. පස්සේ ඔයාට හොඳට මතක තියෙයි. ඉතින් ඔයා දැනටමත් මේක මේ පාවිච්චි කරනවා නම් නැත්නම් අද ඉඳන් try කරන්න හිතන් ඉන්නවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් smart study tips දැනගන්න මගේ channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්නම් bye.